එහෙත් ඊටමත් දුෂ්කර ප්‍රදේශයක අරණායක ගොඩගමුවේ ගල්ලෙන් විහාරය උන්වහන්සේට වැඩවිසීමට සෙවණ දුන්නේය. විරුද්ධ බලවේගයන්ගේ ජීවිතයට හානියක් සිදුවේ යයි සිතූ ගුරුහාමුදුරුවෝ සාරානන්ද සාමණේරයන් මෙම ස්ථානයේ සංගවා තබාගත්තාදැයි සැකයක් මතුවේ. දහසකුත් දුක් වේදනා විඳි උන්වහන්සේ පැවිදි භවයේ බීජය කටුක පරිසරයක් තුල ඉතා අමාරුවෙන් රෝපණය කරගත්තාහ. අතුපතර විහිදුණු මහා රුක්ෂයක් මෙන් නොසැලී සියලු අභියෝගවලට නිර්භයව මුණ දීමේ ධම්ම හැකියාවක් සාරානන්ද හිමියන්ට තිබිනි. අසාධාරණයට පත් වූ තමන්ගේ පන්තියට නැගී සිටින්නට මුන්වහන්සේ ප්‍රබල රුගුලක් විය. වේගවත් ක්‍රියාත්මක විය. ශිෂ්‍යාකාමී භික්ෂු ප්‍රතිපදාවට ගරු කරමින් ධර්ම ඥානය වර්ධනය කර ගැනීම සඳහා මේ හිමියානෝ දිවා රැ පොතපත පාඩම් කළේ ඉතා උද්‍යෝගයෙනි. ගුරු උපදෙස් කඩන කළ උන්වහන්සේ සිල්වත් ගුණවත් ඥානයෙන් පිරුණු සැබෑ භික්ෂුන් වහන්සේ නමක් විය. ගුරු සුමන හිමියෝ තම නවක සිසුවාගේ සැඟව තිබුණු සියලු හැකියාවන් උපමට්ටම් කර ගැනීමට හැකි සියලු ක්‍රියාමාර්ග ගත්තාහ. උන්වහන්සේ මෙම අදිෂ්ඨානශීලී දක්ෂ ශිෂ්‍යයාට ශාස්ත්‍රය ලබා දෙමින් ගල්ලෙන් විහාරයේ රඳවාගෙන ආරක්ෂාව සැපයීය. එම වසරේ වස් සමාදන් වීම සඳහා සුමන හිමියන් හට මාතලේ වත්තේගම ප්‍රදේශයේ කුරීකඩුවේ අලුත් ආවාසයට වඩින්නට සිදුවිය. ගුරුහාමුදුරුවන්ගේ නික්ම යාම සාරානන්ද සාමණේරයන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවක් වූ නමුත් ඒ අභියෝගයක් ජයගත්තේ දහසක් කම්කටොළු මැදය. වැඩිහිටි තවත් හිමිනමක් සමග අදිෂ්ඨාන සම්පන්න අප සාමණේර භික්ෂුන් වහන්සේ කුරීකඩුවට පයින්ම ගොස් තම ගුරුවරයාණන් හට වනපොත් දෙන්නාහ. පාඩම් ඉගෙන ගත්තාහ. පාඩම් අසාගෙන පසුදා හිමිදිරියේ ගල්ලෙන් විහාරයට වඩින සාරානන්ද පොඩිහාමුදුරුවෝ පිඬුසිඟාගත් දාණය කඩුගත්ගම අම්බලමේදී වළඳන්නාහ. චන්දෑ වන විට දැඩි වෙහෙසකර ගමනකින් පසු උන්වහන්සේ ගල්ලෙනට ළඟා වන්නාහ. මෙසේ අවුරුදු 2කට ආසන්න කාලයක් දුෂ්කර ගමනක යෙදමින් ඉගෙනීමේ කටයුතු කළ සාරානන්ද හිමියෝ විශ්වකෝෂයක් බඳු විය. උන්වහන්සේ පිඬුසිඟා යෑමේදී හරිහටි ආහාර වේලක් නොලැබුණු වාර ගණන අනන්තය. තම සිසුවාගේ මේ වෙහෙසකර ව්‍යායාමය ගැන අනුකම්පා කළ සුමන හාමුදුරුවෝ ආපසු ගොඩගමුවට වැඩියහ. ඒත් වැඩි කලක් යාමට පෙර උන්වහන්සේට ඊළඟ වස් විසීම සඳහා වේයන්ගොඩ එළුවාපිටිය දායකයන්ගෙන් ආරාධනාවක් ලැබිණි. සාරානන්ද හිමියන් සමග වේයන්ගොඩට වැඩිය සුමන හිමියෝ ගොඩිගමුවේ සිරි නිවාස හාමුදුරුවන් හට තම ශිෂ්‍ය සාමණේරයාණන් බාර කළහ. සිරිනිවාස නම් වූ මෙම රාමඤ්ඤ නිකායක මහා ස්වාමින් වහන්සේ සාරානන්ද භික්ෂු ශිෂ්‍යයාගේ බුද්ධිමත් භාවය අවුලුවාලීමට ගුරුහරුකම් දෙන්නට විය. එතන් සිට උඩුනුවර සාරානන්ද ස්වාමින් වහන්සේ රාමඤ්ඤ නිකායට ඇතුළත් කෙරුණි. ගෙදරින් පිටව ආදා පටන් තමා ආරක්ෂා කර ගනිමින් තමාගේ අභිවෘද්ධියට අපකැප වූ සුමන හාමුදුරුවන්ගෙන් වෙන්වීම සාරානන්ද හිමියන්ට දරාගත නොහැකි සිත් වේදනාවක් බවට පත්විනි. මෙලෙස ඊනියා සුද්ධවන්තයන්ගේ යුක්ති විරෝධී ක්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටිය හැකි භික්ෂු රත්නයක් සිරිනිවාස මහා නාහිමිපාණන් වහන්සේ සෙවණේ ගොඩනැගෙන්නට විය. එම ක්‍රියාකලාපයට කිපුණු කුලමානයේ යුතු වූ දායකයින් සිරිනිවාස හාමුදුරුවන් හට දෝෂාරෝපණය කළහ. ඔවුන් සිරි සාරානන්ද හාමුදුරුවන් පන්සලෙන් එළවා දමන ලෙස බලපෑම් කළහ. සිරිනිවාස හාමුදුරුවෝ දායකිනට පන්සල බාරදී සිය ගෝල ස්වාමින් වහන්සේලා සමග එළියට බසින්නට සූදානම් විය.
මානයෙන් සිත උදුම්මාගත් දායකයන් බියටපත් වූහ. ඔවුන් සිරිනිවාස හාමුදුරුවන්ගෙන් සමාව අයද සිටියේය. බුද්ධ ශාසනය කුලීන දායක අප්පුහාමිලාගේ බූදලයක් නොව සුද්ධ වීර්ය ඇති සෑම කෙනෙකුටම අයිති බව උන්වහන්සේ තරයේම ප්‍රකාශ කළහ. පානදුර ගඟේ පිළියෙන කරන ලද සීමා මාලකයේදී රාමඤ්ඤ නිකායේ ජෝතිපාල සීලක්කන්ද හාමුදුරුවන් වහන්සේගෙන් සාරානන්ද හිමි උපසම්පදාව ලබාගත්තේ මෙවැනි පසුබිමකදීය. එය 1891 වර්ෂයේ විය. ඉන්පසු නොයෙක් පන්සල්වලට වී ඉගෙන ගැනීමට විවිධ උත්සාහයන් ගත්තත් නැවත කුල ප්‍රශ්නය තමා පසුපස හඹා එන්නට විය. උන්වහන්සේ නැවතත් බෙම්මුල්ලට වැඩියේ. දෛනික ජීවිතය පාන්දුර ගත කළත් සියම් නිකායේ නොවන හාමුදුරු නමකට පිණ්ඩපාතය දීමට පවා ඇතැම් බෞද්ධයන් මැලි වූහ. සමහර දවස්වල පැය 1:00ක් පමණ පිණ්ඩපාතයේ ගොස් ආපසු එන හිමියන්ට බත් හැන්දක් දෙකක්වත් ලැබුණේ කලාතුරකිනි. අවුරුදු 8ක් පුරා විවිධ පිරිවන් වලින් අධ්‍යාපනය ලැබුවේ කුලභේදය නැමැති ඉදල්මිටි පහරින් බැටකෑමිනි. පිරිවෙනේ ගත කරන හැම පැයක්ම ක්‍රීඩාවක් බවට පත්විය. ඇතැම් පැවිද්දන්ගේ කසුකුසුව කෙලවරක් නොවිය. බෙම්මුල්ලෙන් දියබැද්දට යනතුරුම උන්වහන්සේ පැවිද්දන්ගෙනුත් දායකයන්ගෙනුත් කුලය නිසා බැටකමින් ධර්ම ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කරගත්තේය. ભેද සහගත ඊර්ෂ්‍යා සහගත නානා විදි දුෂ්කරතා නිසා හටගත් සිත්ඇවුල් කවර පුජ්‍යලයකුගේ උවද ආත්ම ශක්තිය මුළුගන්වන තරම් බලවත් විය. එහෙත් එවැන්නිකින් කම්පාවන කෙනෙක් නොවූ සාරානන්ද හිමියන් දවල් කාලයට වඩා රාත්‍රී කාලයේ ගමන් බිමන් යන්නට පුරුදු විය. තම දෙමව්පියන් බැලීමට උන්වහන්සේට යන්නට සිදු වූයේ රාත්‍රී කාලයේදීය. අතරමඟදී විඩාබර වන උන්වහන්සේ ගල්ලෙනට පිවිස සැතපෙන්නාහ. ධෛර්ය, ජයග්‍රහණය, වීරත්වය පෙරටු කරගත් උන්වහන්සේ පවිත්‍ර චේතනාව නැමැති ආලෝකය දිගේ ගමන් ගත්තේය. නූගත් පැවිද්දන්ගෙන් සහ ඊනියා උපාසකයන්ගෙන් සිදුවෙමින් පැවති තාඩන පීඩන අතරතුර සාරානන්ද හිමියෝ අනගාരിക ධර්මපාලතුමා සමග දඹදිව යන්නට සැලසුම් කරගත්තේය. වර්ෂ 1897 අප්‍රේල් මත 27 වෙනිදා අප සාරානන්ද හිමියන් අනගාരിക ධර්මපාලතුමන් සහ තවත් හිමිනමක් සමග කොළඹ වරායෙන් නැවුනග කල්කටා වරායට සේන්දු විය. උන්වහන්සේ මහබෝධි ආශ්‍රමයට ගොස් එදිනම රාත්‍රියේ දුම්රියෙන් ගයාව බලා පිටත් වූහ. බුද්ධ ගයාවේ බෝවැඩ සමීපයේ පිහිටි බුරුම පන්සලේ ලැබුම්ගත් සාරානන්ද